ලේසි වුණා කියලා කියන එක දැන් ওই නයන රුසුරු නම්බර්ස් කියද්දි මට තේරුනේ මිලියන 19කට අපාර්ට්මන්ට් එකක් ගන්න පුළුවන් කමක් තිබ්බනේ. කියන්නේ දැන් කොළඹ පර්ත්ස් එකක් මිලියන 18ක් 20ක් වෙනවා. ඒකද කේස් එක. ඒක පරිම කියන්නේ ඉතින් අර මගේ හිතේ මිනිස්සු වාහන නොගෙන ගෙවල් ගන්නවා. දැන් අපේ ඇත්තටම මිනිස්සු වාහනේ ගන්නවා ඉස්සෙල්ලා වාහනේ පස්සේ වාහනේ පන්නන්න පුළුවන්. ඒක තියෙනවා. නමුත් ඇත්තටම ප්‍රායෝගිකව ආයෝජනයක් වශයෙන් ගෙයක් අපාර්ට්මන්ට් එකක් ගන්න ඊට වැඩි හැබැයි චැලෙන්ජ් එක තියෙන්නේ කොහොමද ඒ අෆෝඩ් කරන්න පුළුවන් විදිහකට ඒක ඉදිරිපත් කරන්න. දැන් ට්‍රයිසන් එක අපි තව එකක් කරේ බැංකුවත් එක්ක ණය පහසුකම් හදන එක. right? ඒක පැත්තකින් ඒ ටික ප්‍රයිස් එක අඩු කරන එක. අනිත් එක ණය පහසුකම් කොහොමද රේස් කරේ. එතනත් ඇත්තටම ලංකාවේ පොඩ්ඩක් පිටිපස්සෙන් ඉන්නේ. ඒ කියන්නේ housing mortgages to GDP ratio හරිම අඩුයි ග්ලෝබල් එකට සාපේක්ෂව. accessibility to home ownership කියන ප්‍රශ්නේ ඉතිල්පත් ඒ ඇත්තටම ෆන්ඩමෙන්ටලි බලන්නේ ඒ ප්‍රශ්නේ විසඳන්න ඕන. ඒ දැන් ව්‍යාපාරයක් වශයෙන් මේක මොකක් හරි ආයෝජනයක් කරලා රිටර්න් එකක් ගන්නවා තමයි. නමුත් ඇත්තටම බැලුවොත් මේක ඊට පස්සේ ටිකක් ලොකු ප්‍රශ්නයක් විසඳන්න හදනවා. ඒ ප්‍රශ්නේ විසඳනොත් ආයෝජනයේ රිටර්න් එක හම්බ වෙයි. ඇත්තටම ඒ අපේ පටන් ගන්න තියෙන්නේ මේක කොහොමද මේ ප්‍රශ්නේ විසඳන්නේ.